ආයුබෝවන් ටුඩේ ජොබ්ස් YouTube නාලිකාවට අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අදත් ඔයාලට වෙනදා වගේම ජොබ් වැකන්සීස් කිහිපයක් ගැන තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එක විශේෂයි. මොකද ඩ්‍රයිවිං ජොබ්ස් කිහිපයක් ගැන තමයි මේ වීඩියෝ එක පුරාවටම තියෙන්නේ. ඉතින් ඔයාලා තාමත් අපේ ටුඩේ ජොබ්ස් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. බෙල් නොටිෆිකේෂන් එකත් ඕල් දාලා තියාගන්න. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි අපි දැන් කතා කරමු ඉස්සෙල්ලාම තියෙන වැකන්සි එක ගැන. DSN Enterprises පුද්ගලික සමාගමට සැහැල්ලු වාහන සහ බර වාහන රියදුරන් අවශ්‍ය වෙනවා. ඉතින් ඔයාට මේකට ඇප්ලයි කරන්න නම් ඔයාගේ වයස අවුරුදු 18ත් 50ත් අතර කෙනෙක් වෙන්න ඕන. ඔයාට මාසිකව වැටුප රුපියල් 50000ක් පමණ වැටුපක් උපයන්නත් පුළුවන්. ඉතින් ඔයාට මේකට ඇප්ලයි කරන්න නම් මේ වීඩියෝ එකේ පළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එක ටච් කරන්න වෙනවා. ටච් කරාට පස්සේ අපේ වෙබ්සයිට් එකට තමයි ඔයාව අරන් එන්නේ. ඉතින් මේ වෙබ්සයිට් එකේ තියෙන ඕනෑම රැකියාවක් සමග සම්බන්ධ වීමේ හැකියාවක් ඔයාට තියෙනවා. ඔයා වෙබ්සයිට් එකට එනවා නම් ඔයාගේ ෆෝන් එකේ normal data තිබීම අනිවාර්යයි. අවශ්‍ය රැකියාව මත ක්ලික් කරාට පස්සේ ඔයාගේ දුරකථන අංකය ඇතුළත් කරන්න තැනක් තියෙනවා. ඊට පස්සේ ඔයාගේ දුරකථන අංකය ඇතුළත් කරන්න ඕන. ඊට පස්සේ ඔයාට ඉලක්කම් 4ක කෝඩ් එකක් එනවා. ඔයා මේ කෝඩ් එකත් ඇතුළත් කරන්න ඕන. ඉතින් ඔන්න ඔහොම තමයි ඔයා මේකට ඇප්ලයි කරන්න ඕන. හරි අපි ඊළඟට කතා කරමු ඊළඟට තියෙන වේකන්සි එක ගැන. තවත් පෞද්ගලික ආයතනයකට සැහැල්ලු වාහන සහ බර වාහන රියදුරන් අවශ්‍ය වෙනවා. ඔයාට මේකට ඇප්ලයි කරන්න නම් ඔයාගේ වයස අවුරුදු 18ත් 45ත් අතර කෙනෙක් වෙන්න ඕන. ඔයාට මාසිකව රුපියල් 95000ක පමණ වැටුපක් උපයන්න පුළුවන්. ආහාර සහ නවාතැන් පහසුකමත් ඔයාට සලසලා දෙනවා. ඒ වගේම තමයි පැමිණීමේ දීමනා සහ අතිකාල දීමනාද ඔයාට ලැබෙනවා. ඔයාගේ දක්ෂතාව මත තව තවත් වැටුප් වැඩි කරගන්නත් ඔයාට හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාට වැඩිදුර තොරතුරු දැනගන්න මං ඉස්සෙල්ලා කිව්වා වගේ පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එක ටච් කරලා අවශ්‍ය තොරතුරු දෙන්න ඕන. හරි අපි දැන් කතා කරමු ඊළඟට තියෙන වේකන්සි එක ගැන. LOLC ගෲප් සමාගමට බර වාහන රියදුරන් අවශ්‍ය වෙනවා. ඔයාට මේ සඳහා ඕන කරන සුදුසුකම් තමයි ඔයාගේ වයස අවුරුදු 20ත් 40ත් අතර කෙනෙක් වෙන්න ඕන. විශේෂයෙන්ම මතක් කරන්න ඕන ඔයා අපොස සාමාන්‍ය පෙළ සමත් කෙනෙක් වෙන්න ඕන. ඒ වගේම තමයි වළංගු බර වාහන රියදුරු බලපත්‍රයක් ඔයාට තියෙන්නත් ඕන. ඉතින් මේ සඳහා ඔයාට අයදුම් කරන්න නම් මං ඉස්සෙල්ලම කිව්වා වගේ පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එක ටච් කරලා අවශ්‍ය තොරතුරු ඔයාට ලබා දෙන්න සිද්ධ වෙනවා. ඒ විදිහට තමයි මේකට ඇප්ලයි කරන්න සිද්ධ වෙන්නේ. හරි ඊළඟට තියෙන්නේ නන්දසිරි බේකර්ස් එකට අවශ්‍ය වෙනවා සැහැල්ලු සහ බර වාහන පළපොඩු සහිත රියදුරන්. ඉතින් ඔයාට නවාතැන් පහසුකම් ලබා දෙනවා. මේ සඳහා වැඩි විස්තර දැනගන්න නම් පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක ටච් කරලා අවශ්‍ය තොරතුරු ඔයාට ලබා දෙන්න වෙනවා. හරි ඊළඟට මම කතා කරන්නේ කෝම්බියෝ ඩිලිවරි ආයතනයේ තියෙන වේකන්සි එකක් ගැන. දිවයිනේ ප්‍රසිද්ධ බෙදා හැරීමේ සමාගමකට භාණ්ඩ එකතු කිරීමට සහ භාණ්ඩ බෙදා හැරීමට ලොරි රථ කුලී පදනම මත සේවයට ගන්නවා මේ කෝම්බියෝ ඩිලිවරි ආයතනය. ඉතින් ඩීමෝ බට්ට හෝ ඒ සමාන මාදිලි ලොරි රථ සමග වළංගු රියදුරු බලපත්‍රයක් හිමි ඔයාට පුළුවන් මේකට ඇප්ලයි කරන්න. ඉතින් මේකට ඇප්ලයි කරන්නත් මම ඉස්සෙල්ලම කිව්වා වගේ පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එක ටච් කරලා අවශ්‍ය තොරතුරු ඔයාට ලබා දෙන්න සිද්ධ වෙනවා. ඒ විදිහට තමයි මේකට ඇප්ලයි කරන්න ඕන. හරි ඊළඟට මම කතා කරන්නේ කළුතර දිස්ත්‍රික්කයේ තියෙන තවත් ආයතනයකට සැහැල්ලු සහ බර වාහන රියදුරන් අවශ්‍ය වෙනවා. ඉතින් මේකට ඇප්ලයි කරන ඔයාට වැටුප රුපියල් 55000ත් 80000ත් අතර මාසික වැටුපක් උපයන්න පුළුවන්. මේකට ඔයාට ඇප්ලයි කරන්න නම් ඔයාගේ වයස අවුරුදු 18ත් 45ත් අතර කෙනෙක් වෙන්න ඕන. ඉතින් ඔයාට නවාතැන් පහසුකම් සහ ආහාර පහසුකම් ලැබෙනවා.
ඒ වගේම තමයි අතී කාල දීමන සහ පැමිණීමේ දීමනත් ලැබෙනවා. මේකටත් ඔයාලට ඇප්ලයි කරන්න නම් මම ඉස්සෙල්ලා කිව්වා වගේ පළල ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එක ටච් කරලා අවශ්‍ය තොරතුරු ලබා දෙන්න සිද්ධ වෙනවා. හරි මං අවසානට ඔයාලත් එක්ක කතා කරන්නේ ගම්පහපිරි බ්ලොක් ගල් සහ ඉන්ටර්ලොක් ගල් සෑදීමේ ආයතනය සඳහා බර වාහන රියදුරක අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් මේ සඳහා ඔයාට අයදුම් කරන්න නම් ඔයාට තියෙන ඕන සුදුසුකම් මොනවද කියලා මං කියන්නම්. ඔයාගේ වයස අවුරුදු 55ට අඩු වෙන්න ඕන. ඒ වගේම තමයි බර වාහන ලයිසන්ස් තිබීම අනිවාර්යයි. බර වාහන රියදුරකු ලෙස පළපුරුද්දක් ඔයාට තියෙන්න ඕන. නවාතැන් පහසුකම් ඔයාට නොමිලේම ලබා දෙනවා. වැටුප සාකච්ඡා කරගන්න පුළුවන්. ඉතින් වැඩි විස්තර දැනගන්න නම් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එක ටච් කරලා අවශ්‍ය තොරතුරු ඔයාට ලබා දෙන්න වෙනවා. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. අපි ආයෙත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.